අපේ කොල්ලෝ සෙට් එක පිස්සුවෙන් වගේ ප්ලේ කරන ආසම ගේම් මෝඩ් එක තමයි මේ CS රෑන්ක් කියන්නේ. ඉතින් වාස නැද්ද කපටි කමින් මේ මැච් එක දිනන්න. මොකද්ද මේ කපටි කමින් කියන්නේ? ඉතින් මචං කපටි කමින් වින් කරන්න පුළුවන් ට්‍රික් පහක් තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් මේ කපටිකම් පහ ඉගෙන ගත්තොත් ඔයාට දිනන්න බැරි මැච් එකක් වුණත් ෂේප් එකේ මේ කපටිකම් පාවිච්චි කරලා වින් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි යමු වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් මොකෝ වෙන්නේ? ඉතින් ඔන්න අපේ කපටි සෙට් එක තමයි මේ වීඩියෝ එක බලන්නේ මම දන්නවා. ඉතින් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඔයා ලයික් එකක් දාලා නැත්නම් දැම්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් එහෙම මේ වීඩියෝ එක තව කපටියෝ සෙට් එකකට පෙන්නනවා. ඉතින් ලයික් ටාගට් එක 2k. ඉතින් අපේ සෙට් එක 2k ගහයි කියලා මම බලාපොරොත්තු වෙනවා ලයික් ටාගට් එක. මොකද කුහක නැති මට ආදරේ සෙට් එකක් ඉන්නේ කියලා මම දන්නවා. හරි බොයිස් ඉතින් අලුත් කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනම් ලැජ්ජ වෙන්න එපා. ඔන්න තියෙනවා සුදු පාට subscribe button එක. ඉස්සර තිබ්බේ රතු පාට. ඉතින් ඔයාලගේ මොන පාටද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් කට්ටිය 50000ට ඉක්මනටම යන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් 50000ට යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සපෝට් එකක් දෙන්න. හරි බොයිස් ඉතින් ඔන්න තියෙනවා මගේ නම්බරේ. ඔයාලා top up කරත් නැතත් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලව සේව් කරගන්නම්. ඉතින් ෆිට් එකට සුද්දයි හායි බායි මොකක් හරි මැසේජ් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන්ම ආව සේව් කරලා ඔයාලට රිප්ලයි එකක් දෙනවා. ඉතින් ඩයමන්ඩ් ස්ටෝර් එකේ මේ වෙද්දි තවත් ප්‍රයිස් අඩු වෙලා තියෙන්නේ. ඊට වඩා පේනවා ඇති. මන්ත්ලිය 1500ක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. මොකද ලංකාවේ පරණම ඩයමන්ඩ් ස්ටෝර් එකක් තමයි සුද්දාගේ ඉන්න වැඩි ඩයමන්ඩ් ස්ටෝර් එක කියන්නේ. ඉතින් අලුත් අය දැන් ගොඩාක් ඉන්නවා. පඳුරකට පයින් ගහුවත් ඉන්නවා. ඉතින් ඒකේ টොප් 5 අතරේ මම අනිවාර්යෙන්ම ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවා ඇති ඒක. පරණම සෙට් එක දන්නවා ඇති. ඉස්සර ලොගින් තමයි টොප් අප් කරේ. දැන් ID තමයි টොප් අප් කරන්නේ. ඉතින් easy cash, bank, Binance මේ ඕන එකකින් ඔයාලා টොප් අප් කරගන්න පුළුවන්. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් ඔන්න පළවෙනි කපටිකම. ඉතින් පළවෙනි කපටිකම තමයි හැංගිලා එනිමියව කිල් කරන එක. ඉතින් ඔයාලා දන්නවා ඇති පීක් නම් ඕන තරම් හැංගිලා ගහන්න පොට්. ඒ කියන්නේ හයිඩ් ප්ලේස් ඕන තරම් තියෙනවා. ඉතින් මචං බොටෙක් කියලා හිතන්න එපා. හරිද? ඉතින් මේක මචං හයින කපටියෝ තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? ඔයත් කපටියෙක්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා කරපු කපටි වැඩ CS මැච් වල. ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට හම්බුණා මේ වගේ පඳුරක්. හරිද? මේ එහා පැත්තේ තියෙනවා මීට වැඩිය ලොකු පඳුරක්. හරිද? මේ ඒ පඳුරේ හැංගුණා මෙච්චරවත් පේන්නේ නැහැ. හරිද? සම්පූර්ණයෙන්ම අපිව වැහෙනවා. ඉතින් කොළපාට හුරු කිටක් ගහන් එනවා නම් ගැම්මක් තමයි. ඉතින් ඔයාලට තියෙන්නේ ඕන තරම් මගේ වීඩියෝස් තියෙනවා ගිහිල්ලා බලන්න හැංගිලා ගහන පොට් CS. ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදියට හැංගිලා ඕන තරම් කිල් දාන්න තමයි. ඉතින් ඔයාලා මේ කපටිකමත් යූස් කරලා බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න දෙවෙනි කපටිකම. ඉතින් මේක නම් මචං අපේ පැත්තේ ඉන්න උන්ගෙනුත් බැනුම් අහලා පොඩි ගුටි කඩ වැඩක්. හරිද? ඉතින් මේක හොඳ බොක්කේ ෆිට් තුනක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දීලම වැඩේට බහින්න. ඉතින් ඔයාලට තියෙන්නේ අපේ සෙට් එක රෂ් කරද්දී ඈත ඉඳන් හරිද? ඈත ඉඳන් දුර ගහන ගන්න එකකින් කිල්ට් එක උස්සන එක. ඉතින් මේක ඔයාලා හිතනවා ඇති මහ බලු වැඩක් කියලා. ඉතින් මචං මේක බලු වැඩක් නෙමෙයි. සමහරක් වෙලාවට ওই කොයි වැඩක් නොක් වෙන අවස්ථාවක් එනවා. ඉතින් ඒ වෙලාවට මචං අපි තමයි ඉන්නේ. ඉතින් මොකද ප්ලේන් අඩු සෙට් එක තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට තියෙන කිල්ට් එක උස්සලා දාන්න කමක් නැහැ මචං. කිල්ඩ් එක ඉතින් අර උස්සනවා කියලා එහෙමත් උස්සන්න එපා. හරිද? 4 දෙනාගෙන් 3 දෙනෙක් විතර මරලා එක් විතරක් ඉතුරු කරහන් අපේ කොල්ලෙට්ට කිල් එකක් දාගන්න. ඉතින් මේක මාරම වාසි. හරිද? ඔයාලගේ පැත්තට ඔයාලා යූස් කරලා බලන්න. ඉතින් රෂ් කරද්දි මැදින් පැල්ලා මචං අර කිල් ටික උස්සන ඩයල් ඉන්නේ අන්න සුපිරිම චරිත. ඉතින් මේ ට්‍රික් එකත් යූස් කරලා බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න තුන්වෙනි කපටිකම. හරිද? මේක ට්‍රික් එකක් කියන්නත් පුළුවන්, කපටිකමක් කියන්නත් පුළුවන්. හරිද? ඔයාලා ඒක ඩිසයිඩ් කරන්න මොකක් හරි. හරි. ඉතින් පළවෙනි මැච් එකේ ඉඳන් තමයි මේක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනියටම ඔයා කරන්න ඕනේ පුළුවන් තරම් හරිද? කටාණගෙන්ම කිල් ටික දාන්න. එහෙම වුණොත් එහෙම දෙවෙනි මැච් එකේ ඉඳන් අපිට වාසියක්. මොකක්ද ඒ වාසිය? අපිට ඕන තරම් ගන් ටිකයි අපිට වෝල් ටිකයි අවශ්‍යම දේවල් ටික ගන්න අපිට සල්ලි සෙට් වෙනවා. ඉතින් මේක සුපිරිම ට්‍රික් එකක් සහ කපටිකමක්. හරිද? මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. පිස්ටල් එකක් අරගෙන දඟලනවා. ඉතින් පුළුවන් තරම් මොකද මේ කටාන එකත් එක්ක මචං හැරෙන්නවත් බෑ. වඩ පේනවා ඇතිනේ. ඉතින් මේ වගේ අස්සකට දාගත්තට පස්සේ එනිමිව I think වඩා ගන්න තමයි තියෙන්නේ. ඉතින් වඩ පේනවා ඇති. ඔන්න කිල් දෙකයි. හරිද? කිල් දෙකයි බලමු අපි තව කිල් එකක් දාන්න පුළුවන්ද කියලා. ඉතින් අන්න ගැම්මත් තමයි. හරිය තව එකයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ඕන තරම් කිල් දාගන්න කටාන ඕන තරම් කියන 4 දෙනා ඉන්නේ. හරිද? 4 දෙනාම මරලා ඒස් එකක් හරි ගහන්න. ඉතින් මේ ට්‍රික් එකත් ඔයාලා යූස් කරලා බලන්න. එතකොට දෙවෙනි මැච් එකේ ඉඳන් ඔයාලට මාරම වාසියක්. හරි බොයිස් ඉතින් ඔන්න 4 වෙනි සුපිරිම කපටිකම. හරිද? මේක මචං උපදින් මෙන්නේ අපේ කොල්ලොන්ට. ඉතින් මොකද්ද? එනිමියා එනකන් ඉඳලා
ගහන එක. ඉතින් පව් සාන්තෝ එනවානේ අයියෝ පව්. ඉතින් එනකන් ඉඳලා ගහන්න ඕනේ එනිමියට මේ විදියට මම ඒස් එකක් පව ගහලා තියෙනවා. ඒ කියන්නේ කිල් 4ක්ම දා තිනවා එනකන් ඉඳලා ගහලා. මොකද කට්ටිය නිකන් ප්‍රෝලා වගේ නෙන්නේ මචං රැකගෙන ඉඳලා දෙන්න තියෙන්නේ ඩෝන් ගාලා. ඉතින් හොඳට මතක තියාගන්න ළඟ ගහන එකක් අතේ තියාගන්න. මේ දුර ගහන ගන්න අතේ තියන් මේ එනකන් ඉඳලා ගහන්න හදන්න එපා. ඉතින් මේ ට්‍රික් එක අපේ කොල්ලන්ට ආයි කියලා දෙන්න දෙයක් නැහැ. කොහොමත් අපේ කපටි සෙට් එක මේක යූස් කරනවා. ඉතින් මේ ට්‍රික් එකත් ඔයා යූස් කරලා බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න පස්වෙනි සහ අවසාන කපටිකම. හරිද? මේක නම් ඉතින් ඉතින් අනිවාර්යෙන් අපේ සෙට් එක කරනවා තමයි. මැච් එකක් නිකන් පරාද වේගෙන වගේ එනවා නම් මේක කරනවා. ඉතින් ඔන්න දන්න ඇති අයට ඔන්න මං කියලා දුන්නා. ඉතින් CS ගහද්දී නිකන් අර ප්‍රෝ සීන් එකේ නම් ගහන්න එපා. මේ ගහගන්න බැරි නම්. හරිද? පොඩ්ඩක් අර දන්නද කපටිකමින් මචං ගේම ගහන්න ඕනේ. මොකද්ද පිටිපස්සෙන් ගිහලා ගහන එක. හරිද? ඉතින් ඔය ඔතන මම වඩ අර ස්කෝප් කරලා පෙන්නුවා නේද? අන්න එතන නම් වෙලාවකට ඉන්නවා මුළු රෑනම. හරිද? බලාගෙන ඉන්නවා රැකගෙන. අර ඉස්සල්ලා මං කිව්වේ 4 වෙනි කපටිකම උන් කරගෙන මචං ඉන්නේ. හරිද? ඒකෙන් බේරෙන්න ඔයා කරන්න ඕනේ. උන්ට තවත් කපටිකමක් කරන්න ඕනේ. පිටිපස්සෙන් ගිහලා ගහන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති අර අතන්ට වෙලා අනේ අර ඉන්නවා සාන්තලා. ඉතින් ඔය ට්‍රික් එකත් ඔයාලා යූස් කරලා බලන්න. ඉතින් යූස් කරලා බලන්න දෙයක් නැහැ. ඉතින් උඹලා මේක හැමදාම කරන එකක්. ඉතින් ඔන්න සුපිරිම වීඩියෝ එකක් ගෙනාවා. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම টොප් අප් කරගන්න ඕන සෙට් එකත් මට මැසේජ් එකක් දාන්න. ඉතින් අඩුවටම විශ්වාසවන්තව සුද්දා ගෙමින් වැඩේට කියලා টොප් අප් කරගන්න පුළුවන්. මේ වගේ ආතල් සුපිරි වීඩියෝස් කියන්නේ සුද්දා වයිටි විතරයි. ඒකින්ද ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ ගේම් සෙට් එකමු හැමෝටම ආදරෙයි. බයි බයි.